හෙලෝ අයියේ වැඩක කොහොමද නංගි? හොඳින් ඉන්නවා අයියේ. මොකද වැඩ වගේ? ඔව් අනේ මේ ගල් ටිකක් බලන් ඉන්න. මොකෝ මේ පැත්තේ හදිස්සියේ. බලන්නකෝ අයියේ මටත් ගලක් හම්බුණා. කොහොමද එන්න බෑ? මේක බලලා කියන්නකෝ නිල් පාට එකක්. එන්න. බලලා කියන්නකෝ. එයා ඉතින් ගේම් මස්තරනේ. ඔයාගේ අර කීක් කීක් ගන්න මැෂිමක් තියෙනව නේද? ඒ කීක් ගන්න මැෂිම නෙමෙයි ඒ ඩයමන්ඩ් සෙලෙක්ට් එක. එහෙමද? ඉන්න බලමු. මෙන්න මේක නේද? ඔව්. මේක නංගි බ්ලූ සෆයර් ගලක්. කොහෙන්ද හම්බුනේ? මගේ යාළුවගේ ගමකින් හම්බුනේ නාන්න ගිය වෙලාවේ. හොඳයි. හරි පොඩ්ඩ වාඩිලා එන්න. මැෂිම තියලා බලන්නකෝ. පොඩ්ඩ වාඩිලා එන්න මම බාල්ලා කියන්න. හරි යාළුවනේ අපි දැන් බලමු මේකටම ඩයමන්ඩ් සිලෙක්ට් එක අපිට අද ආව ගලක් නිල් පාට මම හිතන්නේ මේක බ්ලූ සෆයර් එකක් වගේ පේන විදිහට නම් අපි චෙක් කරලා බලමු මේකෙන් කොහොමද මේ ඩිටෙක්ට් වෙන්නේ කියලා මේක තමයි නීක් ගන්න මැෂින් එක ඒ නංගිගේ හරි එහෙනම් මම ඔයාලට කියලා දෙන්නම් මේක කොහොමද වැඩ කරන්නේ කියලා ඉස්සෙල්ලාම දැන් ඔෆ් කරලා තියෙන්නේ මම හරි ඔන් කරගන්න ඔන් කරගෙන මේ වගේ සද්ද ඇහෙනවා සාමාන්‍යයෙන් ඩයමන්ඩ් එකක් නම් මේ 10ට වෙනකන් ඩිටෙක්ට් වෙනවා සෆයර් එකක් නම් මේ 8ට වඩා යන්න ඕන මෙන්න මේ අගයට වඩා උඩට යන්න ඕන සෆයර් ගලක් එතකොට ඩිටෙක්ට් වෙනවා ඒ කියන්නේ යන වේගයක් තියෙනවා මේ සාමාන්‍ය පොඩි නිගමනයකට එන්න පුළුවන් 100% අපිට ෂුවර් කරන්න බෑ මේකෙන් මේක ಜಾති ගලක් තමයි කියලා. හරි දැන් එතකොට මේ ලැම්ප් ඔන් රෙඩි ඕකේ කියලා එනවනේ. ඒක ලයිට් එක බ්ලින්ක් වෙනවා. බ්ලින්ක් වෙනකන් මේ යකඩ කෑල්ලක් තියෙන එහා පැත්තේ. ඒ යකඩ කෑල්ල තද කරලා අල්ලන් ඉන්න ඕන ඇඟිලි දෙකෙන්. මෙන්න මේ විදිහට. තද කරලා මෙහෙම අල්ලගන්න. හරි. එතකොට හතරක් ඩිටෙක්ට් වෙනවා. ඒ කියන්නේ කොළ පාටට. දැන් අපි බලමු සාමාන්‍ය ගලක් මේ කෑල්ල තිරුවන ගලක්. හරිද අපි අල්ලලා බලමු 7යි ඒ කියන්නේ පල්ලෙහා කොළ පාට 4යි කහ පාට 3යි 7යිනේ හරි ඒ කියන්නේ ග්‍රැවිටි එක මේ ගාලේ ග්‍රැවිටි එක ඒ කියන්නේ MOH අගේ ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේකෙන් ටර්මල් කරන්ට් එකක් පිට වෙන්නේ ඒ ටර්මල් කරන්ට් එක මේ ගල හරහා පිට වෙන මේ තාප ප්‍රමාණය තමයි මේකෙන්ම ඉන්නේ හරිද දැන් ඒක 7යි කියලා පෙන්නන්නේ 7යි කියන්නේ මේ ග්‍රැවිටි මේ අගය මේ ගලේ 7යි ඒ කියන්නේ මේක තිරුවාන ගලක් හරිද එතකොට තව එකක් ගමු ඒත් 7යි. ඒ කියන්නේ තිරුවන ගලක්. හරි. එතකොට මේ නංගි ගල අපි අරන් බලමු. මේ යාළුවා අපිට බාර දුන්නු ගල චෙක් කරලා බලමු. මොකද්ද මේ ගල කියලා. ඔව් මම කිව්වා ඒ වගේම මේක සෆයර් ගලක් තමයි. දැක්කා නේද? ඔයාලට වෙනස පැහැදිලිද? මේ බලන්න. නැවත බලවන්න. මේ කියන්නේ වේගයක් තියෙනවා දැක්කා. ඒ වේගයෙන් තමයි මැෂර් කරගන්න පුළුවන් අපිට මෙන්න මේක ඇවිල්ලා ಜಾති ගලක්. එහෙම නැත්නම් මේක සෆයර් එකක් වෙන්න පුළුවන්, ගෙවුඩයක් වෙන්න පුළුවන්. එහෙම කියලා. මම තව ගලක් අරන් පෙන්නන්න මේ ගෙවුඩ ගලක්. ඒකත් මම පෙන්නන්නම් ඔයාලට. දැක්ක නේද? මම වීඩියෝ එක තියාගත්ත පැත්ත පොඩ්ඩක් අවුල් වගේ. හරිද? ඒ වගේම අනිත් අතින් අල්ලන්න. දැක්කනේ ඒකම තිරුවන ගලකට තියෙන්නේ හරිම මන්දගාමීව තමයි යන්නේ නේ මෙයා නිකන් එක්ස්ප්‍රස් කෝච් එකක් වගේ දැක්කා තුල කඩා ගන්න එපා පැහැදිලි නේ ඔයාලට හරි තව ගෙවුඩයක් ගමු අපි මේකත් ගෙවුඩයක්
ගෙවුඩ කියන්නේ බ්ලූ සෆයර්. මේක හීට් ට්‍රීට්මන්ට් කරලා පස්සේ මම ගෙවුඩ ගැන පොඩි අදහසක් ඔයාලට පෙන්නුවා මේ ෆස්ට් වීඩියෝ එකේ. මම ලොකු වීඩියෝ එකක් අරන් එන්නම් ඔයාලට ගෙවුඩ සම්බන්ධව. ගෙවුඩ සම්බන්ධව ඕන කට්ටිය ගෙවුඩක් හඳුනගන්නේ කොහොමද කියලා ඒ කියන්නේ හඳුනගන්නේ කොහොමද, ඒකේ ඉන්ක්ලූෂන් කොහොමද තියෙන්නේ, ඒ සම්බන්ධව අවශ්‍ය කට්ටිය මට පාලින් කමෙන්ට් එකක් දාන්න. ගෙවුඩ සම්බන්ධව මම විශාල වීඩියෝ එකක් අරන් එන්න, සම්පූර්ණ වීඩියෝ එකක්. මේ දැන් අද අපි ඉගෙන ගන්න මේ ඩයමන්ඩ් සෙලෙක්ට් එකෙන් කොහොමද අපි ගලක් හඳුනගන්නේ, ඒකේ කොහොමද මේ ග්‍රැවිටි එක මයින්නේ, ඒ වගේම කරන්ට් එක පිට වෙන ප්‍රමාණයයි ඒ පිට වෙන මේ ප්‍රමාණයෙන් කොහොමද ඒ ගල අයිඩෙන්ටිෆයි කරගන්නේ කියලා. හරි, එහෙම වුණොත් තව ගලක් අපි චෙක් කරලා බලමු. මේකත් ගෙවුඩ ගලක්. ආරට පැහැදිලි නේද? ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේකත් මේ හතරම සෆයර් ගල් හතරක්. ඔයාලට හොඟක් පැහැදිලි වෙන්න ඇති. මේක අර නංගි ගෙනාපු නිල් පාට ගල, ඒකත් බ්ලූ සෆයර් ගලක්. ඒක හොඳට බලන්න, මේක බ්ලූ සෆයර් ගලක්. හරි, මේක ඇවිල්ලා ගෙවුඩ ගලක්. ගෙවුඩ කියන්නේ මේ හීට් ට්‍රීට්මන්ට් එකකින් පස්සේ බ්ලූ වෙන ගල් තමයි. හරිද? ඒ සම්බන්ධව වීඩියෝ ගේන්නම්. ඔයාලට අවශ්‍ය නම් කමෙන්ට් එකක් දාන්න. ඒක සම්බන්ධ ප්‍රිය කරන කට්ටිය ගන්න බලලා මම වීඩියෝ එකක් ගේන්න දෙපාද කියලා අයිඩියා කරලා මම හොඳ එක්ස්ප්ලනේෂන් එකක් කරන්නම් ඔයාලට. සම්පූර්ණ වීඩියෝ එකක් නේ. හරි, ඕකේ. දැන් අපි බලමු සාමාන්‍ය තිරුවාන ගලක් අරගෙන ඒක කොහොමද මෙෂර් වෙන්නේ කියලා. අට එන්න පුළුවන්. ඒ කියන්නේ සමහර ගල් ටොපෑස් තියෙනවා, ටොපෑස් වලට අට එනවා. ඉතින් අර යන වේගින් තමයි පොඩ්ඩක් අරම එන්න පුළුවන්. මේකත් ගෙවුඩ ගලක් තමයි. මේ මම සෙලක්ට් කරලා තියෙන ගල. මේ තිරුවාන ගලක්. මේ ගල පොඩ්ඩක් චෙක් කරලා බලමු. එයාලා මන්දගාමී යන්නේ නේ. දැන් ඔයාලට රෆ් අදහසක් ගන්න පුළුවන්. දැන් මේක සාමාන්‍යයෙන් මේ ඒ කියන්නේ 100%ක්ම නිවැරදිව කියන්න බෑ මේ ගල මේකයි මේ ගල මේකයි කියලා සෆයර් ගල්. හැබැයි මේ ටික නම් ලැබ් චෙක් කරපු ගල් ටික. ඒ හින්දා අපිට 100% මේ ටික ෂුවර්. ඒ හින්දා කියන්න පුළුවන් මේක අනිවාර්යෙන් සෆයර් ගල් කියලා. මේකත් අනිවාර්යෙන් සෆයර් ගලක් තමයි. නිල් පාට ඒ වගේම මේ ග්‍රැවිටි එක පෙන්නවා අඩට ඉහළින්. මේක බලමු ටොපෑස් ගලක්ද කියලා. ඔක ටොපෑස් වෙන්න පුළුවන් මේ ගල. ඉතින් අපිට පොඩි අයිඩියා එකක් තමයි ගන්න පුළුවන් නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අර තිරුවාන ගල් වෙන් කරගන්න අඳුර ගන්න පුළුවන්. ඉතින් හැම ගලකටම මේක 9න් උඩ යන්නේ නැහැ, 8න් උඩ. අර යාලා යන වේගයත් එක්ක තමයි ඔයා මෙෂර් කරලා පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන්. මේක ටොපෑස් එකක්. අර සෆයර් තරම් වේගෙට යන්නේ නැහැ. හරි, ඉස්සර පාර ඩිටෙක්ට් වුණා. මේ පාර ඩිටෙක්ට් වෙන්නේ නැහැ. මේක සෆයර් ගලක් නෙමෙයි, ගෙවුඩියක් නෙමෙයි, මේ ටොපෑස් ගලක්. අර සෆයර් තරම් වේගෙන් ගියේ නෑ, දැක්කද? ඉතින් එහෙම පොඩි නිගමනට එන්න පුළුවන්. දැන් ඔයාලා මේ හිතන්න එපා දැන් මේක ටින් ටින් ගාපු ගම මෙයා ඒක සෆයර් ගලක්, ඒක නැත්තම් ගෙවුඩියක් කියලා හිතන්න එපා. ඒ කියන්නේ ඒකේ යන වේගය පොඩ්ඩක් බලන්න. සාමාන්‍යයෙන් අර පොඩි වේගයක් තියෙනවා ටොපෑස් ගල් වල. හරිද? එතකොට සාමාන්‍ය බලන්න මේක. දැක්කද? අර යන වේගය. දැක්කද? දැන් මෙයා ඩිං ගාවා ඉස්සර. අර වේගය දැක්කද? යන වේගය. 8 තමයි. 8 කියන්නේ ටොපෑස් වල MOH අගය. දැන් මේක දැන් සෆයර් ගල. සෆයර් උඩ තිබ්බනම් එයා යනවා අයින් කඩාගෙන. දැක්කද? අන්න ඒ විදිහට යන්න ඕනේ. පැහැදිලිද ඔයාලට? අපහැදිලි තැන් මොකක් කර තිබ්බොත් ඔයාලා කමෙන්ට් එකෙන් දාන්න. මම ඒක මේ පැහැදිලි කරන්නම්.
හරි එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. මම හිතනවා ඔයාලට ඔක්කොම පැහැදිලි වෙයි කියලා. බොහොම ස්තුතියි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. එහෙනම් YouTube channel එක subscribe කරලා like කරලා share කරලා bell icon එකත් නික් ගාලා තියාගන්න. හරි bye.